ආයිබෝවන් හැමෝටම අද අපි කිමි දෙන්න යන්නේ පෘථිවියේ තියෙන පුදුමම හිතෙන අන්තම පරිසර පද්ධතියක් තියෙන තැනකට. ඒ තමයි ගැඹුරු මුහුදේ පතුලේ තියෙන ජල තාප වාකවුලු. හිතා ගන්නවත් බැරි ලෝකයක්. හොඳයි. මුලින්ම අපි මේ පරිසරය ගැන පොඩ්ඩක් හිතමු. ගැඹුරු මුහුදු පත්ල කියන්නේ ඇත්තටම වෙනම ලෝකයක්. හැම පැත්තෙන්ම තෙරපෙන අධික පීඩනයක්. සෙල්සියස් අංශක 2ක් විතර වෙන ඇඟ මිදෙන තරම් සීතලක්. ඒ වගේම සදාකාලික සම්පූර්ණ අන්ධකාරයක්. ඉතින් මේ වගේ දරුණු තැනක ජීවියක් තියෙයි කියලා කවුද හිතන්නේ? විද්‍යාඥයෝ අවුරුදු ගාණක් හිතාගෙන හිටියේ මේක ජීවයෙන් තොර මහා කාන්තාරයක් කියලයි. ඉතින් දශක ගාණක් තිස්සේ විද්‍යාඥයන්ගේ ඔළුවේ තිබුණු ලොකුම ප්‍රශ්නේ තමයි මේ. කිසිම හිරුවෙලියක් නැත්නම් ජීවයට අවශ්‍ය ශක්තිය එන්නේ කොහෙන්ද? ඇත්තලම හැම තැනක මොකක හරි ජීවත් වෙන්න පුළුවන්ද? හොඳයි. එහෙනම් අපි මේ අභිරහස විසඳන්න පටන් ගමු. ඒකට මුලින්ම අපි මේ හිරුවෙලිය කොහෙත්ම නැති ලෝකය ගැන තව ටිකක් දැනගන්න ඕන. එතකොට මොකක්ද මේ ජල තාප වාකවුලක් කියන්නේ? හරිම සරලයි. ඒක හරියට මුහුද පතුලේ තියෙන උණු වතුර උල්පතක් වගේ දෙයක්. පෘථිවිය හරයේ තියෙන අධික තාපයෙන් රත් වුණු වතුර මුහුදු පත්ලේ තියෙන පැලුම් වලින් වේගෙන් එළියට විදිනවා. අපි මේ පරිසරයේ දරුණුකම ටිකත් සංඛ්‍යාවලින් බලමු. සාමාන්‍ය ගැඹුරු මීටර් 2600ක්. සමහර ටැංක් මීටර් 5000ටත් වඩා ගැඹුරුයි. අවුට වතුරේ උෂ්ණත්වය සෙල්සියස් අංශක 2යි. ඒ කියන්නේ මිදෙන්න උන්න මෙන්න. හිරුවෙලිය කියන දෙයක් බින්දක්වත් නැහැ. හැමදේම කළුවරයි. ඒ වගේම පීඩනය වායුගෝල 250කටත් වඩා වැඩි. ඉතින් මේ වගේ තැනක ජීවියක් හොයාගත්ත එක ඇත්තටම ලොකු පුදුමයක් උනේ ඒකයි. ඔන්න දැන් තමයි කතාවේ වැදගත්ම හරියට එන්නේ. මේ ගමනේ හැරවුම් ලක්ෂය. ඒ තමයි මේ වාකවුලු හොයාගත්ත එක. ඒ මිදෙන සීතලේ හිතාගන්නවත් බැරි තරම් උණුසුම් තාත ප්‍රභාවයක් හම්බුණා. මෙතන තියෙන උෂ්ණත්වයේ වෙනස දැක්කම ඇත්තටම පුදුම හිතනවා. හිතන්නකෝ අවට වතුර අයිස් වගේ සීතලයි. සෙල්සියස් අංශක 2යි. ඒත් මේ වාකවුලු වලින් එළියට විදින වතුරේ උෂ්ණත්වය සෙල්සියස් අංශක 60 ඉඳලා 400ට පනිනවා. මේක පෘථිවියේ ඇතුලේ තියෙන තාතයෙන් කෙලින්ම බලගන්වෙන අතිශය අන්ත සංසිද්ධියක්. මෙතෙක් වාර්තා වෙලා තියෙන ඉහළම උෂ්ණත්වය කීයද දන්නවද? සෙල්සියස් අංශක 464ක්. ඒත් පුදුමේ කියන්නේ මේ අධික පීඩනය නිසා මේ වතුර නටන්නේ නැහැ. ඒ වෙනුවට ඒක ද්‍රවයක්ුත් නෙවෙයි වායුවකුත් නෙවෙයි ඒ දෙකේම ಗುಣ තියෙන අමුතුම තත්යකටපත් වෙනවා. විද්‍යාඥයෝ ඒකට කියන්නේ සුපිරි අර්බුදකාරී තරලයක් කියලා. ඇත්තටම මේ සොයා ගැනීම එකපාරට වුණ දේවල් නෙවෙයි. ඒක ටිකින් ටික දිගහැරණු කතාවක්. 1949 තරම ඈතකදී රතු මුහුදේ උණු වතුර තියෙනවා කියලා ඉඟි ලැබුණත් මේ අසිරිමත් ලෝකයේ ඇස් දෙකෙන් දැක ගන්න 1977 වෙනකම් ඉන්න වුණා. එදා තමයි ඇල්වින් කියන සබ්මැරීන් එකෙන් මේ පරිසර පද්ධති මුලින්ම දැක්කේ. ඊට තරුදු දෙකකට පස්සේ 1979 දී අර අධික උෂ්ණත්වයක් තියෙන කළු දුම් කවුළු කියන දේ හොයාගත්තා. හොඳයි. දැන් අපි බලමු මේ වා කවුළු වල තියෙන විවිධ වර්ග මොනවද? ඒවා මුහුදු පතුලේ හදන අමුතුම නාටකාකාර හැඩතල මොන වගේද කියලා. මේ චිමිනි හැදෙන විදිය ඇත්තටම පුදුමයි. හිතන්නකෝ අධික උණුසුම් khනිජ ද්‍රව්‍ය පිරුණු වතුර මුහුදු පතුලෙන් උඩට විදින්නවා. ඒ විදින ගමන් ඒක වටේ තියෙන අයිස් වගේ සීතල වතුරේ වදිනවා. එතකොට මොකද වෙන්නේ? අර උණු වතුරේ දිය වෙලා තිබ්බ khනිජ ඔක්කොම එකපාරටම ඝන වෙලා කුඩා අංශු විදිහට එළියට එනවා. ඔය අංශු ටිකෙන් ටික එකතු වෙලා තමයි මේ චිමිනි වගේ දේවල් හැදෙන්නේ. පුදුමේ කියන්නේ සමහර චිමිනි දවසකට සෙන්ටිමීටර් 30ක් වගේ වේගයකින් උස්සේ යනවා. මේ වාකවුල වල ප්‍රධාන වර්ග දෙකක් තියෙනවා. ඒවට කියන්නේ කළුදුම් කවුළු සහ සුදුදුම් කවුළු කියලා. නමෙන්ම තේරෙනවා වගේ කළුදුම් කවුළු වලින් එන්නේ කළු පාට දුමක්. ඒකට හේතුව තමයි ඒවයින් යකඩ සහ සල්ෆර් වගේ khනිජ පිට කරන එක. ඒව හරිම උණුසුම් අංශක 350ටත් වඩා වැඩි. සුදුදුම් කවුළු ටිකක් සිසිල්. ඒවයින් පිට වෙන්නේ බේරියම් කැල්සියම් වගේ ලාපැහැති khනිජ. ඒ නිසා තමයි දුම සුදු පාටට පේන්නේ. හොඳයි. ඔන්න දැන් තමයි අපි මේ කතාවේ විශ්වාස කරන්නත් අමාරුම පුදුමම කොටසට එන්නේ. ඒ තමයි මේ විෂ සහිතයි කියලා හිතන පරිසරය ඇතුලේ ජීවත් වෙන සශ්‍රීක විචිත්‍රවත් ජීවීන් ගැන. මේ සංඛ්‍යාව දැක්කම ඇත්තටම හිතාගන්න බෑ. වා කවුලුවක් වටේ තියෙන ජීව ඝනත්වය ඒකෙන් ටිකක් ඈත තියෙන මුහුදු පතුලට වඩා දසදහස් ගුණයකින් වැඩි. සමහර වෙලාවට ලක්ෂ ගුණයකින් පවා වැඩි. ඒ කියන්නේ මේවා හරියට මහා කාන්තාරයක් මැද තියෙන ජීවයෙන් පිරීලා ඉතිරිලා යන ക്ഷേම භූමියක් වගේ. එතකොට මේ මුළු ජීවී ලෝකයටම ශක්තිය ලැබෙන්නේ කොහොමද? හිරුවෙලිය නැතිව. මෙහිමයි. අපි දන්නවා ගොඩබිම ශාක ප්‍රභා සංශ්ලේෂණයෙන්, ඒ කියන්නේ හිරුවෙලියෙන් ශක්තිය හදා ගන්නවා.
ඒත් මෙතන වෙන්නේ වෙන දෙයක්. මෙතන ඉන්න ක්ෂුද්‍ර ජීවීන්, ඒ කියන්නේ බැක්ටීරියා, හිරුවෙලිය වෙනුවට අර වා කවුළු වලින් එන රසායනික ද්‍රව්‍ය, විශේෂයෙන්ම හයිඩ්‍රජන් සල්ෆයිඩ් පාවිච්චි කරලා ශක්තිය හදාගන්නවා. මේ ක්‍රියාවලියට තමයි රසායනික සංශ්ලේෂණය කියලා කියන්නේ. ඒ කියන්නේ මේක සම්පූර්ණයෙන්ම පෘථුවියේ තාපයෙන් බලගැන්වෙන ආහාර ජාලයක්. මේ රසායනික ශක්තිය මත යැපෙන ජීවීන් දැක්කම හිතෙන්නේ හරියට වෙන ග්‍රහලෝකෙකින් ආපු සත්තු වර්ගයක් දිහා බලනවා වගේ. මීටර් 2කටද වඩා උස ජෝදන් නලපණුව. යකඩ සල්ෆයිඩ් වලින් Tamanටම සන්නාහයක් හදාගත්ත ගොළු බෙල්ලු. සෙල්සියස් අංශක 80ක වගේ උණුසුමකට කිසිම ගාණක් නැතුව ඔරොත්තු දෙන පොම්පේ පණුව. ඒ විතරක් නෙවෙයි ඇස් නැති ඉස්සෝ, කකුලුවෝ, බූවල්ලෝ මේක ඇත්තටම අමුතුම සත්ව ලෝකයක්. ඉතින් මේ උපුටා දැක්වීමෙන් කියවන කාරණේ තමයි වැදගත්ම දේ. ඒ කියන්නේ මේ පරිසර පද්ධතිය සම්පූර්ණයෙන්ම රඳා පවතින්නේ පෘථිවියෙන් එන ශක්තිය මත, හිරුවෙලිය මත නෙවෙයි. මේක අපි ජීවය ගැන දන්න හැම නීතියක්ම වගේ වෙනස් කරන සොයා ගැනීමක්. හොඳයි. මේ සොයා ගැනීම ඔක්කොම එකතු වුණාම අපිව අරන් යන්නේ මනුෂ්‍ය වර්ගය අහන ලොකුම ප්‍රශ්නයක් ගාවට. ඒ තමයි මේ පෘථිවියේ ජීවයේ මුලින්ම පටන් ගත්තේ කොහොමද කොතනින්ද? සමහර විට උත්තරේ තියෙන්නේ මෙතනද? ඔව්. දැන් ගුගාක් විද්‍යාඥයන් විශ්වාස කරන ප්‍රධාන මතයක් තමයි පෘථිවියේ ජීවය ආරම්භ වෙන්නේ මේ වගේ ජලතාප වාකවුල ආශ්‍රිතව කියන එක. ඒකට හේතු කීපයක් තියෙනවා. ජීවය හදන්න අවශ්‍ය මීතේන්, ඇමෝනියා වගේ රසායනික ද්‍රව්‍ය මෙතන ඕන තරම් තියෙනවා. ඒ වගේම රසායනික ප්‍රතික්‍රියාවෙන් අවශ්‍ය ශක්තියක් තියෙනවා. ඒ විතරක් නෙවෙයි. පෘථිවිය බිහිවුණු මුල් කාලේ මතු පිට තිබුණු දරුණු තත්යන් ගැන ආරක්ෂා වෙන්න හොඳම තැනක් තමයි මේ ගැඹුරු මුහුද. මේකට තමයි යකඩ සල්ෆර් ලෝක උපකල්පිතය කියන්නේ. ඒ කියන්නේ මේ ගැඹුරු අඳුරු පරිසරය සමහර විට අපේ ග්‍රහලෝකීය ජීවය කියන මහා ආශ්චර්ය පතන් ගන්න අවශ්‍ය පරිපූර්ණ රසායනගාරය වෙන්නේ නැති ජීවයේ පළමු ගිනි පුපුර සමහර විට පත්තුනේ මෙතන වෙන්න පුළුවන්. ඒක ඇත්තටම පුදුම හිතන අදහසක්. ඉතින් අපි මේ කතාව අවසන් කරන්නේ මේ ප්‍රශ්නයත් එක්කයි. හිරුවෙලිය කොහෙත්ම නැටුව පෘථිවියේම ශක්තියෙන් සම්පූර්ණ අන්ධකාරයේ ජීවියට සමෘද්ධිමත් වෙන්න පුළුවන් නම් විශ්වයේ වෙනත් තැන්වල මොනව වෙන්න පුළුවන්ද? බ්‍රහස්පතිගේ චන්ද්‍රයක් වෙන යුරෝපා, එහෙම නැත්නම් සෙනසුරුගේ චන්ද්‍රයක් වෙන එන්සෙලාඩස් මේ වගේ අයිස් වලින් වැහුණු සාගර තියෙන ලෝකවල ඒ ගැඹුරු මුහුදු පත්ලේ මොන වගේ රහස් සැඟවිලා ඇද්ද? ඒක ඇත්තටම හිතන්නට දෙයක් ඉතුරු කරන ප්‍රශ්නයක්.